ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝටම ඔන්න ඉතින් වෙනදා වගේම තවත් ඔයාලා ආසම විදිය වීඩියෝ එකක් අරගෙන තමයි ඔන්න අද මං ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මුලින්ම යමුකෝ මගේ ලස්සන කිචන් එකට. ඉතින් මම ලොකු රිස්ක් එකක් තමයි මේ අරගෙන තියෙන්නේ. මොකද මාළු ඇඹුල් තියල් මම කවදාවත්ම හදලා තිබ්බේ නැහැ. ජීවිතේ පළවෙනි වතාවට තමයි මම මාළු ඇඹුල් තියල් එකක් හැදුවේ. ඉතින් තව රිස්ක් එකක් තමයි මම මේක ඇත්තටම මගේ රටේ ඉන්න චූටි නංගිට යවන්න තමයි හදන්නේ. ඉතින් මන් දන්නේ නැහැ මේක මෝඩකමක්ද කියලා. ඒ වුණාට මට ගොඩාක් ආසෙ හිතුණා එයාට මේක හදලා යවන්න. මේකත් එක්ක තව කෑම ಜಾති කිහිපයකුත් මං හදනවා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ඒ අත්දැකීමත් බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මම හැදුවේ මෙන්න මේ විදිහට මුලින්ම ඉඟුරු සුදුලූණු අමු මිරිස් කරපිංචා එතකොට එනසල් කරාබු නැටි ඒ ඔක්කොම දාලා කුරුඳු කෑල්ලකුත් දාලා ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරගත්ත වතුර කප් එකක් දාලා මට කියන්න අමතක වුණානේ ඊට කලින් මාළු ටික හොඳට හොදලා ගොරක දාලා ගොරකයි ලුණුයි කහ ටිකකුයි දාලා ඒක චුට්ටක් පැත්තකින් තියලා තිබ්බා ඊට පස්සේ තමයි මම මේ පේස්ට් එක හදාගත්තේ. ඉතින් මේ විදියට හදාගත්ත පේස්ට් එක අර අප කලින් ලෑස්ති කරලා තිබ්බු මාළු එකට දාගන්න තමයි දැන් මම හදන්නේ. ඉතින් මේ ටිකත් දාලා හොඳට බ්ලෙන්ඩර් කප් එකේ තියෙන අනිත් ටිකත් වතුර ටිකක් එකතු කරලම ආපහු මේ මාළු එකට එකතු කරගන්නවා මාළු එක තැම්බෙන්න. ඉතින් මේ වෙලාවේ ගොරකත් මදි නම් බලලා ගොරක ටිකකුත් දාගන්න පුළුවන්. මේ මම හදපු රෙසිපි එක. ඉතින් මමත් මේක වීඩියෝ එකක් බලාගෙන තමයි හැදුවේ. ඇත්තටම මේක ගොඩාක් රසට තිබුණා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මගේ නංගිට මේක අතට හම්බ වෙනකන් කිසි දෙයක් වෙන්න එපා. එයාටත් ඇත්තටම මේකේ රස බලන්න හම්බ වෙන්න කියලා. ඉතින් මේ විදිහට මාළු එක වැහෙන ගානට වතුරත් එකතු කරලා ඒකට මම එකතු කරගන්නවා රම්පේ කෑලි 4-5ක් වගේ. ඒ ටික දාලා මුලින්ම විනාඩි 10ක් වැඩි ගින්දරේ මේක උයා ගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 20ක් සාමාන්‍ය ගින්දරේ තියාගන්න ඕනේ. ඊට පස්සේ ආපහු විනාඩි 30ක් විතර වගේ ගොඩාක් ගින්දර අඩු කරලා මේකේ වතුර හිඳිලා හොඳටම වේලෙනකම්ම පරිස්සමට පෙරලා හදාගන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේක මාරම රසයි. ඔයගොල්ලෝ ඇත්තටම ආසයි නම් try කරලා බලන්න. මමත් පළවෙනි වතාවට තමයි මේක හැදුවේ. ගොඩාක් රසට තිබුණා. මම දැන් මේ හදන්න ලෑස්ති වෙන්නේ උඹලකඩ සම්බෝලයක්. ඉතින් මම උඹලකඩ සම්බෝලේ හදන්න තීරණය කරේ හදිසියේ. ඒ නිසා මගේ ළඟ තිබුණු උඹලකඩ වලින් තමයි මම මේක හැදුවේ. ඉතින් මම මේ විදියට තමයි හදන්නේ. තෙල් එකක් රත් වෙන්න තියලා ඒකට එනසල්, කරාබු නැටි, රම්ප කරපිංචා ඊළඟට සුදුලූණු ඒ ටික දාලා හොඳට ටෙම්පරාදු වෙන්න අරිනවා. ඉතින් ඊට පස්සේ ඒකට මම එකතු කරගන්නවා කෑලි මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සෝස් ටිකක්, සීනි ටිකක් දාලා හොඳට ටෙම්පරාදු කරලා ඒ තෙල් වලටම උඹලකඩ එකක් දාලා ටිකක් බැදෙන්න අරිනවා. ගොරක කෑල්ලකුත් මම එකතු කරගන්නවා මේකට. ඉතින් මම ඒ ටික එකතු කරලා හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා අපි අර කලින් බැදගත්ත ලූණු ටික. රන්වන් පාට වෙන්න හොඳට හීනියට කපාගෙන ලූණු ටිකක් බැද ගන්න ඕනේ. ඉතින් ඒ ලූණු එකත් මේකට එකතු කරලා හොඳට කලවම් කරලා ලිපෙන් බාලා මම ඒකට දෙහියුෂ එකතු කරගන්නවා. මොකද මේකට හොඳට ඇඹුල් එකතු කරනකොට තමයි මේ උඹලකඩ සම්බෝලේ ගොඩාක් රස වෙන්නේ. ඉතින් අපේ ගෙදර මම හදන්නේ මේ විදිහට. ඔයාලා හදන තවත් වෙනස් විදිහේ රෙසිපි තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම මේ දේවල් පැක් කරන්නේ හොඳටම නිවුණාට පස්සේ තමයි මම මේ බෝතල් වලට දැම්මේ. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත මාළු ඇඹුල් තියල් එක. හැබැයි මම මේ හැම දෙයක්ම වීදුරු බෝතල් වලට ලෑස්ති කරගත්තට මට ඇත්තටම එදා දවසේ මේ ටික පෝස්ට් කරන්න බැරි වුණා. ඒකට හේතුව වීදුරු බෝතල් යවන්න බැහැයි කියලා එයාලා කිව්වා. ඉතින් ඒ නිසා ආපහු මේක අරගෙන ඇවිල්ලා ප්ලාස්ටික් බෝතල් වලට මාරු කරලා පහුවෙනිදා තමයි මට ඇත්තටම මේ ටික යවන්න උනේ. ඉතින් තවත් දවසක් පරක්කු වුණා.
මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා කිසි දෙයක් වෙන්න එපා මේ දේවල් වලට කියලා. නංගිට කන්න පුළුවන් වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් නංගිට මායි අම්මයි අපි දෙන්නගේ අත්තකුරු වලින්ම බර්ත්ඩේ විශ් එකකුත් දීලා යවුවා. ඉතින් මේක දැක්කොත් නම් නංගි ගොඩාක් ආස වෙයි කියලා මම හිතනවා. මේ තියෙන්නේ එයාට යවපු බඩු. ඉතින් මම දැනට නම් නංගිට අපි මෙහෙන් යවලා තියෙන හැම එකක්ම යවුවේ පෝස්ට් ඔෆිස් එක හරහා. ඉතින් වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවද ඉක්මනට යවන්න කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මට විස්තර දැනගන්න ආසයි ඒ ගැන. ඉතින් මේ ඉන්නේ අපේ ගෙදරට අලුතෙන් ඇවිල්ලා ඉන්න සමාජිකයෝ 4 දෙනා. ඉතින් අම්මයි බබාලා 3 දෙනෙකුයි දැන් මට බලා ගන්න වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මම මේක වීඩියෝ කරද්දී මම හිතුවේ නැහැ එක පැටියෙක් නැති වෙයි කියලා. ඉතින් ඔයාලට මම මේ පෙන්නන මේ වීඩියෝ එකේ උඩින් ඉන්න කළු පාට පැටව දෙන්න නෙමෙයි අනිත් පැටියා අනේ යා නැති වුණා. ඉතින් ඇයි නැති වුනේ කියලා මම තාමත් දන්නේ නැහැ. මට ගොඩාක් දුක හිතුණා. මොකද මේ පැටියා ගොඩාක් අහිංසකයි. මන් දන්නේ නැහැ යා කොහොමද නැති වුනේ කියලාත්. ඉතින් මං එදා බඩු ටික පෝස්ට් ඔෆිස් එකට දාලා එන්න කලිනුත් මං එයාව දැක්කා. හැබැයි මං ආවට පස්සේ එයාව දැක්කේ නැහැ. පහුවෙනිදා තමයි මම දැක්කේ එයා මේ නැති වෙලා ටිකක් ස්මෙල් එකක් එනවා. ඉතින් එයා කවද්ද නැති වුනේ කියලා මට හිතා ගන්නත් බැහැ. දැන් ඔයාලට පේනවා ඇතිනේ මේ කළු පාට පැටවු දෙන්න හරිම දඟයි. අරයා නම් එන්නේ නැහැ. එයා දොර ළඟට එන්නෙත් නැහැ, මංගාවට එන්නෙත් නැහැ. හරි බයයි. දුවනවා. ඉතින් මං දොර වැහුවට පස්සේ තමයි එයා මම දාන දෙයක් ඇවිල්ලා කන්නේ. ඉතින් මට හරි දුකයි. මං හිතුවා මතකයක් විදිහට මේ වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මේ පූසම්මත් හරිම කපටි. එයා පැටවු දාන හැම වෙලාවකම හිමීට ගෙනල්ලා මට බාර දෙනවා. සද්දයක් දාලා එයාට පැටවු හම්බෙන්න ඉන්නේ කියලාත් ඇවිල්ලා කියනවා. පැටවු දාපුවමත් මට ඇවිල්ලා කියනවා. ඉතින් එයාට සලකන්න කියලා. ඉතින් ඒ පැටවු ටික ලොකු වෙනකන් ඔහොම ඉඳලා ඊට පස්සේ කට්ටියම යනවා. ඉතින් මම සාමාන්‍යයෙන් සත්තු හදන්න, සත්තු අල්ලන්න ටිකක් බය කෙනෙක්. ඒ වුණාට මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා. ඉතින් මට මේ වීඩියෝ එක දකිද්දි ඇත්තට මේ පැටියව ගොඩාක් මතක් වෙනවා. ගොඩාක් දුකයි. ඉතින් මේ දෙන්න දැන් ඉන්නවා සෙල්ලම් කර කර මගේ පස්සෙන් එනවා. ඉතින් එක වෙලාවකට හරි වදයක්. ඒ වුණාට ඉතින් මට හිතුණා මම මේගොල්ලෝව බලා ගන්නවයි කියලා. ඉතින් අනේ පව් මම දන්නේ නැහැ මේ පැටියා කොහොමද නැති වුනේ කියලා. මට තාමත් හිතා ගන්න බැහැ ඉතින්. ඉතින් මම ඔයගලන්ට කලින් වීඩියෝ එකකත් පෙන්නලා තිනවා. මේ තියෙන්නේ මගේ මිදි පැලේ ආපු පළවෙනි අස්වැන්න. ඉතින් මේ මිදි පොකුර හැමදාම එක ගෙඩිය ගානේ ඉදෙනවා. ඉතින් මට හරිම ආසයි. මම මේක රස බලනවා හැමදාම මට කන්න එක ගෙඩියක් ඉදිලා තියෙනවා. ඒ නිසා මම මිදි පොකුරම කැඩුවේ නැහැ. පොඩි ඇඹුලක් එක්ක පැණි රසකුත් තිබුණා. ගොඩාක් රසයි. ඉතින් මම මේ අම්මා ගෙදර ආව වෙලාවක අම්මටත් දුන්නා කාලා බලලා රස කොහොමද කියලා කියන්න කියලා. මාළම රසයි. ඇඹුල් නේ චොට්ටක්. පොඩි ඇඹුල් රහක් එනවානේ. ඉතින් මම නම් ගොඩාක් ආසයි. මොකද තමන්ගේම ගෙදර තමන්ගේම ගහකින් පළතුරක් එළවලුවක් කඩාගෙන කනවයි කියලා කියන්නේ දුමාකාර සතුටක්. ඉතින් මම ඒක වචනවලට මට ඇත්තටම පෙරලන්න බැරි තරම්. ඒක ඔයාලා විඳින්නම ඕනේ කියලා තමයි මම කියන්නේ. මේ මගේ තාප්පෙ දිගේ හිටවල තියෙන ක්‍රිස්ටිනා පැල ටික මම මේ පැල හිටවන කොටත් ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා. දැන් මේ වෙනකොට මගේ මේ පැල ටික ටික ලොකු වෙගෙන තමයි එන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා ඒකත් ඔයාලට පෙන්වන්න. ඉතින් මේ මගේ ගොටුකල පාත්තිය නම් ඔයාලා කලින් දැකලා ඇති. මම මේකෙන් ගොඩාක් කැඩුවා කොළ කඩලා දැන් වැස්සට ආපහු හැදිලා තියෙනවා. ඉතින් අපි දෙන්නට ඇත්තටම මේ ගොටුකොලේක වැඩිත් එක්කයි සතියට දෙසරයක් තුන් සැරයක් වුණත් අපිට කන්න පුළුවන් විදියට කොටුකොල කඩන්න හැදෙනවා. ඉතින් පහුගිය දවස් ටිකේම හොඳටම වැස්සනේ. ඒ නිසා අපේ ගෙදරත් තනකොළ ගොඩාක් වැවිලායි තිබුණේ. අපි ඉතින් තනකොළත් කපලා ගාඩන් එකත් පොඩ්ඩක් ක්ලීන් කරගත්තා. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ මගේ මේ පෝච්චි වල තියෙන වල් පැල ටික අයින් කරගන්න. ඔයාලට මතක ඇති මම මේ පෝච්චි වලට මේ පැල හිටවන කොටත් වීඩියෝ එකක් අරගෙන දැම්මා. ඉතින් මේ පැල ටික මගේ තිබුණේ කලින් බිම.
ඒක හරියට හැදුනේ නැති නිසා මම තීරණය කරා ආපහු පෝච්චි වලට ගන්න. ඉතින් මං ගොඩක් බය වෙලා හිටියේ ඒ පැල හැදෙන්නේ නැති වෙයි කියලා. කොළ ඔක්කොම හැලිලා ගහ නිකන් මැරිලා වගේ තමයි තිබුණේ. හැබැයි මාසයක් විතර ගියාට පස්සේ ආපහු දළු දාලා දැන් ඉතින් ඔන්න මලුත් ඇවිල්ලා තියෙනවා. මගේ මේකට කියන්නේ බටර් රිද්ද කියලා. මගේ බටර් රිද්ද පැලවල. ඉතින් මගේ ගාඩන් එකෙත් දැන් ටික ටික පැල හැදීගෙන එනවා. පැල ටික ටික ලොකු වෙගෙනත් එනවා. ඉතින් මට ඒ දිහා දකිනකොට නම් දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මොකද ඔයාලා මගේ අපේ ගෙදර වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දකි තනකොළවත් නැහැ අපේ ගාඩන් එකේ. වේලිච්ච නිකන් වේලිච්ච පරිසරයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් ටික ටික ගස් කොළන් හැදිලා ලස්සන වේගෙන එනකොට මට හරි ආසයි. මොකද මම ගොඩාක් කැමතියි ගස් කොළන් වලින් පිරිච්ච කොළ පාට පරිසරයකට. ඒ නිසාමයි මම තීරණය කරේත් අපේ ගාඩන් එකට කවදා හරි අපි ගාඩන් එක හදනකොට උනත් මම තීරණය කරා සම්පූර්ණයෙන්ම ගල් අල්ලන්නේ නැහැ. තනකොළත් ඉතුරු කරලා කොළ පාට ඉතුරු කරලා තමයි ගාඩන් එක හදන්නේ කියලා. ඉතින් මම කැමති මේ විදිහට මගේ ගාඩන් එක ටිකෙන් ටික කොළ පාට වෙනවට. තව ටිකක් ඉතින් ගාඩන් එක තව හැදෙන්න තියෙනවා. දැනට මගේ ගාඩන් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මම නම් හිතන්නේ Tamanට තියෙන්නේ පුංචි ඉඩකඩක් වුණත් ලොකු ඉඩකඩක් වුණත් Taman ඉන්න තැන ලස්සනට තියාගන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ලොකුම මානසික නිදහස. ඉතින් මගේ ගෙදර කියලා කියන්නේ මම ගොඩාක් ආදරය කරන තැනක්. ඉතින් ඒ නිසාමයි මම හැම වෙලේම මගේ ගෙදර ලස්සනට තියාගන්න මම විතරක් නෙමේ අපි දෙන්නම එකතු වෙලා ගොඩාක් වෙලාවට ගෙදර ලස්සන කරන්න උත්සාහ කරනවා. ඉතින් ලොකු වියදම් දරන්නේ නැහැ අපි. අපිට පුළුවන් විදියට අපි දෙන්නත් එක්ක එකතු වෙලා අපේ ගෙදර ලස්සන කරනවා. ඉතින් මේ දවස්වල මම ගොඩාක් ආසාවෙන් කරන දෙයක් තමයි එළවලු හිටවන එක. ඉතින් සමහර එළවලු මැරෙනවා. ඉතින් එහෙම තමයි. මොකද මේ එළවලු හිටවනවයි කියන එක ඉතින් මට අලුත් අත්දැකීමක්නේ. ඒ නිසා මමත් අලුතෙන් දේවල් ගොඩාක් ඉගෙන ගන්නවා. වැරදි හදාගෙන ආපහු හිටවනවා. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන්ම මගේ එළවලු පාත්තියේ වීඩියෝස්ත් අරගෙන එන්න ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ගෙදරට අවශ්‍ය කරන පුංචි පුංචි දේවල් ටිකක් මමත් ලෑස්ති කරගන්නවා ගෙදරම. ඉතින් ඒක මං හිතනවා ලොකු මානසික නිදහසක් කියලා. ඉතින් මම නම් ගොඩාක් ආසයි. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන ගමන් අමතක කරන්නේ නැතුව මගේ channel එකත් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.